ස්මාර්ට් ඉංග්ලිෂ් ඉන්ස්ටිටියුට් විසින් ගෙන එන දෙවන එපිසෝඩ් එක දෙවැනි කොටස විදියට අද දිනේදී ඔබට මේ පාඩම ගෙන එන්නේ. ඉතින් අද ඔබට ඉගෙනීමට බලාපොරොත්තු වෙන්නේ ඇඩ්ජෙක්ටිව්ස් කියන මේ පාඩම. ඇඩ්ජෙක්ටිව්ස් කියන්නේ මොනවද? නාම විශේෂණ. නාම විශේෂණ කියලා කොටසක් අහලා ඇති. ඇඩ්ජෙක්ටිව්ස්. ඉතින් ඒ ගැන තමයි අද ඔබට ඉගෙනීමට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මොනවද මේ ඇඩ්ජෙක්ටිව්ස් කියලා මම ඔබට ඉගෙනීමට බලාපොරොත්තු වෙනවා. ඔබ අහලත් ඇති. අහලා ඇති beautiful නේද? ලස්සන. ඊපස්සේ wise ප්‍රඥාවන්ත, tall උස, clever දක්ෂ, short කොට, big ලොකු, smart අපි වැදගත් කියලා ගන්න පුළුවන් නේද? බුද්ධිමත් කියලාත් ගන්න. ඊපස්සේ strong ශක්තිමත්, lazy කම්මැලි, kind කරුණාවන්ත, fat මහත, ugly කැත, small පොඩි, ඒ වගේම handsome කඩවසම්, ඊළඟට brave නිර්භීත. මෙන්න මේ විදිහට අපිට මේ විවිධාකාරී නාම විශේෂණ අපිට මේ පාඩමේ අද සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් මේවා අඳුර ගන්න ඕනේ. එතකොට අපි යම් දෙයක් හඳුන්වන්න, තව කෙනෙක් උසයි, තව කෙනෙක් කොටයි, තව කෙනෙක් කැතයි, තව කෙනෙක් ලස්සනයි, මේ විදිහට අපිට විග්‍රහ කරන්න, විස්තර කිරීමේ හැකියාව මේ ඇඩ්ජෙක්ටිව්ස් වලින් පුළුවන්. ඉතින් අපි ඒකෙන් පස්සේ මේව භාවිතා වෙන විදිය අපි මින් පස්සේ ඉගෙන ගන්නවා. කොහොමද මේ භාවිතා මේ ඇඩ්ජෙක්ටිව්ස් තව වාක්‍යයක් එක්ක කොහොමද භාවිතා වෙන්නේ, කොහොමද ලියන්නේ කියලා අපි දැනගන්න ඕන. මුලින් ඇඩ්ජෙක්ටිව්ස් කියන්නේ මොනවද කියලා අඳුනගත්තා. දැන් කොහොමද මේක භාවිතා වෙන්නේ කියලා අපි දැනගන්න ඕන. එතනදී අපිට දැනගන්න පුළුවන් මෙන්න මේ විදියට. කෙනෙක් අපි විස්තර කරනවා. අපි he කියලා ගමු. He is wise. He is wise. ඔහු ප්‍රඥාවන්තයි. ඔහු ප්‍රඥාවන්තයි. ඒ වගේම තමයි she is lazy. ඇය කම්මැලි. ඇය ප්‍රඥාවන්තෙක්. ඔහු ප්‍රඥාවන්තෙක් වෙයි කියලා අපිට ගන්න පුළුවන්. ඊපස්සේ ඇය කම්මැලි. someone is foolish. someone මෝඩයි. මෙහිදී ඒක වචන. එක්කෙනෙක් තමයි මේ විස්තරය. එතනදී is කියන එක තමයි අපි use කරන්නේ. දෙන්නෙක් නෙවෙයි. එතකොට අපිට දෙන්නෙක් පාවිච්චි කරනකොට කොහොමද? ආ කියන එක. එක්කෙනෙක් නම් is, දෙන්නෙක් නම් are. වර්තමාන. They are wise. ඔවුන් ප්‍රඥාවන්තයින් වේ. වේ කියන එක අපිට ගන්න පුළුවන්. we are lazy. අපි කම්මැලියන් වේනේ. ඔව්. වේ කියන එක මතක තියාගන්න. අපි. ඊපස්සේ friends are foolish. යාළුවෝ මෝඩයන්. අන්න මෙන්න මේ විදිහට අපිට මේ අර්ථයන් ගන්න පුළුවන් බහුවචනත් සමග.